Hello guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් අද vlog එක චුට්ටක් වෙනස්. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා දැනට මාස 3ක් වෙනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා 3 මාසෙ පින්කම කරපු විදිහ තමයි අද ඔයාලට පෙන්වන්නේ. ඒ වැඩත් එක්කම අපි චුට්ටක් කතා කරමු. ඔයත් බැඳීම් නිසා දුක් විඳින කෙනෙක්ද? අපි දේවල් අල්ලගන්න තරමටම අපිට හම්බෙන වේදනාවත් වැඩි. ඒ වගේම අපි බැඳීමක් නිසා ගැටෙන්නත් අපිට හම්බෙන වේදනාව වැඩි වෙනවා. බැඳීම් පවත්ව ගන්නවත් බැඳීම් නැති වෙයි කියලා බයටවත් කිසිම කෙනෙක් එක්ක ගැටෙන්න වාද කරන්න ඒ කිසිම දෙයක් ඔයා කරන්න එපා. හොඳම දේ තමයි බැඳීම් ඕනවට වඩා ලං කරගන්න එපා. මොකද ඒක ඔයාගේ මානසික නිදහසට ගොඩාක් බලපානවා. දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති මෙහෙම කෙනෙක් ඉන්නවා ළඟම කෙනෙක්. ඒ කියන්නේ යාව මට දුරස් කරලා ඒ බැඳීම ගොඩක් දුරස් කරලා මට ඉන්න අමාරුයි. එන්න ඒ වගේ දෙයක්. මට ඒකට කියන්න තියෙන්නේ මොකක්ද දන්නවද? මේ ලෝකේ අපිත් එක්ක කිසිම කෙනෙක් කවදාවත් එකම විදිහට ඉන්නේ නැහැ. ඉතින් ඒ හින්දා බැඳීමක් ලං කරගන්න නැතු චුට්ටක් දුරස් කරන්න ඕනිවට වඩා හිතන්න එපා. ඒක සාමාන්‍යයි. ඒකෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නේවත් කිසිම දෙයක් විනාශ වෙන්නේවත් නැහැ. ඒකට බය වෙන්නත් එපා. ඉතින් ඒ වගේම ඔයාට ආදරය කරන ඔයාව වටින කිසිම බැඳීමක් ඔයාව කවදාවත් තනි කරන්නේ නැහැ. මායි අයියේ ඉස්සල්ලාම සෙට් උනේ මේ බීම හදන වැඩේට. ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා මේ මාමට උදව් කරලා අපි ඉතුරු වැඩවලට ගියා. ඔන්න දැන් දානශාලාවට දන්කඳ අරගෙන එනවා. ඉතින් ඔයත් බැඳීම් වලින් දුක් විඳලා හරි දුක් විඳින හරි කෙනෙක් නම් ඔයා තෝරගන්න ඕනේ self love. ඒ කියන්නේ ඔයා අනිත් අයට කලින් තමන්ට ආදරය කරන්න ඕනේ. ඔයා වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරලා ඔයා ආස දේවල් කරන්න. දැන් අපි කරඬු වහන්සේට දානි පූජා කරලා විහාරයට යන්න තමයි හදන්නේ. අපි බුදුරජාණන් වහන්සේට පූජා කරන මල් වලින්ම අපිට තේරෙනවා මේ ලෝකේ අනිත්‍යයි කියලා. ඒත් මිනිස්සු එක තේරුම් ගන්න නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. අපේ ජීවිතවල බැඳීම් වගේම වෙනත් දේවල් තියෙන්නේ වගේම නැති වෙලා යන්නෙත් අපේම හොඳට. දැන් අපේ හාමුදුරුවෝ දානෙට වඩිනවා. චුට්ටක් ඇස් දෙක පියාගෙන කල්පනා කරොත් මේ ලෝකේ විඳින්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා කියලා ඔයාලට තේරෙයි. අපේ හාමුදුරුවන් වහන්සේලාට දානි පිළිගන්වන්න ලොකු දානශාලාවක් නැති නිසා අපි වෙනම තමයි දානශාලාවක් සකස් කරගත්තේ. ඉතින් මේකට අපේ ගමේ සියලුම දෙනාගේ දායකත්වය ලැබුණා. බැඳීම් වලදී කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තව කෙනෙක්ගෙන් ඒ තමන් තරම්ම අනිත් කෙනා අපිට ආදරය අපි වෙනුවෙන් වෙලාව වෙන් කරයි එන්න ඒ වගේ දේවල්. එතනදි තියෙන ප්‍රශ්නේ තමයි ඒ දේ නොලැබුණොත් එහෙම ගැටුමක් ඇති වෙනවා. ජීවිතේදී ඔයා කාගෙන් වුණත් එහෙම බලාපොරොත්තු වෙන්න එපා. ඒක ගොඩක් ඔයාගේ මනසට බලපානවා. ඇත්තටම ඔයා කරන්න ඕනි ඔයාගෙන් වෙන්න ඕනි දේවල් ටික ඉටු කරලා එයාගෙන් වෙන්න ඕනි දේවල් හිමින් වෙනකන් බලන් ඉන්න එක විතරයි.
ඇත්තටම අපිට කවදාවත් බෑ අපේ දෙමාපියන්ගෙන්වත් අපේ සහෝදරයෙක්ගෙන්වත් අපිට මේ දේ වෙන්න ඕනි මේ දේ යාලා කරන්න ඕනි කියලා බලපෑම් කරන්න. මගේ යාළුවෝ නම් දන්නව ඇති මට තියෙනවා පුංචි පින්පොතක්. ඉතින් මම මේකේ මං කරන හැම පින්කමක්ම චූටි දෙයක් පවා ඉතින් ලියනවා. මට මොනවා හරි දෙයකට පුංචි හරි දෙයකට හිත රිදුනොත් එහෙම මම කරන්නේ ඒ පින්පොත කියවනවා. මුලින් ඉඳන් චුට්ට කියවනවා. ඉතින් එතකොට මට මාර සැනසීමක් දැනෙනවා. මොකද මං මේ වගේ දේවල් කරලා තිනවා. මං මේ වගේ යහපත් කෙනෙක් එහෙම කියලා හිතෙනවා. ඇත්තටම මට නම් මේ ලෝකේ කිසිම දෙයක් හැමදාම තියෙයි කියලා විශ්වාසයක් නැහැ. ඒක වෙන කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්. ඇත්තටම ඒක එහෙම තමයි. සාමාන්‍යයෙන් බුදුදහමට අනුවත් ඒක එහෙම තමයි. ඒත් පිළිගන්න හැමෝටම බැහැනේ. මොකද මගේ ජීවිතය තුළ අත්දැකීම් වලින් තමයි මම මේ කතා කරන්නේ. මගේ ජීවිතේ නම් කවදාවත් කිසිම කෙනෙක් එකම විදිහට මාත් එක්ක ඉඳලා නැහැ. එක්ක කවුරු හරි මාව දාලා ගිහින් තියෙනවා. එක්ක කවුරු හරි මට රිදවලා තියෙනවා. එක්ක කවුරු හරි මට වෙනස්කම් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතය ඇතුළත් බැඳීමක් එක විදිහටම හැමදාම තියෙයි කියලා විශ්වාස කරන්න එපා. අපේ හාමුදුරුවරු ඔක්කොටම දාන පූජා කරලා ඉවර වෙලා අටපිරිකර සෙසු පිරිකර වගේ සියලුම දේවල් පූජා කරන්න තමයි දැන් මේ හදන්නේ අපි. මාත් අටපිරිකර පූජා කරන්න ආසාවෙන් හිටියා. ඒත් මට බැරි වුණා. වීඩියෝ කරන්නත් එක්ක දෙකම කරන්න බැහැනේ. ඉතින් මට පුළුවන් වුණේ කුඩයක් පූජා කරන්න. කෙනෙක් තමන්ගේ ජීවිතය ඇතුළතදී යහපත් විදිහට ජීවත් වෙනවා නම් ඒ කෙනාට වෙන්නේ යහපත් දේවල් විතරයි. එහෙම තමයි මම නම් විශ්වාස කරන්නේ. self love කරන්න කලින් අපි ඒක දැනගෙන ඉන්න බෑ නේද? අපි ගැන දැනගෙන ඉන්න ඕන මුලින්ම. ඊට පස්සේ අපි ආස දේවල් තෝරගෙන ඒ දේවල් කරන්න ඕනේ. ඒ වගේම අපේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. මං පොඩි උදාහරණයක් කියන්නම්කෝ. ඔයා සීනි කන්න ආසයි. ඒත් ඔයාගේ සෞඛ්‍යයට ඒක හොඳ නෑනේ. එහෙම නිසා ඒක කරන්න හොඳ නෑ කියලා ඔයාලට තේරෙනව නේද? ඒ වගේ තමයි. ඇත්තටම Tamanට ගොඩාක් ආදරය කරන්න පුළුවන් කෙනෙක් වෙන එකත් ලේසි නැහැ. ඒත් පුළුවන් තරම් try කරන්න. පින්කමේ වැඩ කටයුතු ඔය විදිහට ඉවරුණා. ඔයාලා මගේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න ඇති කියලා මං හිතනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.